තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම අගෝස්තු මාසය ජීවිතයේ නව සබඳතා සහ මිත්‍රත්වයන් ගොඩනගා ගැනීමටත් ඔබේ සහජ ආකර්ශනී බව තුළින් වෘත්තීය සහ පෞද්ගලික අරමුණු රැසක් සාර්ථක කර ගැනීමටත් හැකිවන ප්‍රසන්න කාල පරිච්ඡේදයක් වනු ඇත. සාමාන්‍ය තත්ත්වය අනුව බලනකොට අගෝස්තු මාසය තුළ තුලා ලග්න හිමියන්ගේ ජීවිතයට ප්‍රීතිය සැනසීම සහ උද්‍යෝගයේ බහුලවම ළඟා වේ. සිකුරුගේ සුබ පිහිටීම හේතුවෙන් සමාජය මෙන්ම පවුල තුළද කැපී පෙනෙන සහ ආකර්ශනීය චරිතයක් බවට පත්වීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. කලාත්මක කටයුතු විනෝදචාරිකා සහ සුවපහසු ජීවන රටාවක් වෙනුවෙන් ඔබේ සිත වැඩිපුර ඇදී යනු ඇත. පොදු උත්සව හෝ මංගල සාධ කිහිපයකට ආරාධනා ලැබීමට ඉඩකඩ පවතී. පැරණි හිතමිතුරන් පිරිසක් නැවත මුණ ගැසීමට සහ ඔවුන් සමග සතුටු සාමීචයේ යෙදීමට අවස්ථාව සැලසේ. නිවස අලංකාර කිරීමට හෝ නවීන පන්නේ විලාසිතා ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට කටයුතු යෙදේ. වෘත්තීය ක්ෂේත්‍රයේ දෙස බැලීමේදී තුලා ලග්න හිමියන්ට අගෝස්තු මාසය ඉතාම කාර්යක්ෂම සහ ප්‍රගතිශීලී මාසයක් වේ. විශේෂයෙන්ම නිර්මාණකරණය, විලාසිතා, මහජන සබඳතා, නීතිය, කලා ක්ෂේත්‍රය, මාධ්‍ය සහ සංචාරක කර්මාන්තයේ යෙදෙන අයට සුවිශේෂී ජයග්‍රහණ අත්කරගත හැක. රැකියා ස්ථානයේ සගයන්ගේ සහ ප්‍රධානීන්ගේ නොමද සහයෝගය ඔබට හිමිවන බැවින් රාජකාරී කටයුතු ඉතා සැහැල්ලුවෙන් කරගෙන යාමට හැකිවේ. ඔබේ sannivedana දක්ෂතාවය අගය කරමින් ප්‍රසාද දීමනා හෝ නව වගකීම් සහිත තනතුරු ලැබීමට ඉඩ ඇත. රැකියා මාරුවක් බලාපොරොත්තුවෙන් සිටින අයට වඩාත් සුන්දර සහ ප්‍රසන්න වටපිටාවක් සහිත ආයතනයක රැකියා අවස්ථා උදා වේ. මූල්‍යමය වශයෙන් අගෝස්තු මාසය තුලා ලග්න හිමියන්ට වාසි සහගත පළගෙන දෙයි. ඔබේ ආදායම් තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින අතර කලාත්මක කටයුතු හෝ බාහිර සේවාවන් හරහා අමතර ධනලාභ ලැබීමේ මාර්ග නිර්මාණය වේ. කෙසේ වෙතත් ඔබේ සුඛෝපභෝගී ජීවන රටාව රූපලාවන්‍ය කටයුතු මිල අධික ඇඳුම් පැළඳුම් සහ විනෝදාස්වාදය වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කිරීමට පෙළඹීමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි සොයම් පාලනයක් ඇති කරගත යුතුය. අනවශ්‍ය ලෙස ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් වැළකී සිටීම නුවණට හුරුය. දිගුකාලීන මූල්‍ය ආයෝජනවලට වඩා කෙටිකාලීන සුරක්ෂිත තැන්පතු වෙත යොමු වීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත. ව්‍යාපාරික කටයුතු වල නිරත තුලා ලග්න හිමියන්ට මෙම මාසය තුල පාරිභෝගික ආකර්ෂණය උපරිමයෙන්ම ලබාගත හැක. විශේෂයෙන්ම රෙදිපිලි, රූපලාවන්‍යාගාර, ආභරණ, අලංකරණ භාණ්ඩ සහ උත්සව සංවිධාන කටයුතු ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඉතා ඉහළ ලාභ ලැබිය හැකි කාලයකි. නව ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමට කදිම පසුබිමක් නිර්මාණය වන අතර එමගින් ව්‍යාපාරය නව දිශාවකට යොමු කිරීමට හැකිවේ. තරඟකරුවන්ගේ උපාය මාර්ග බුද්ධිමත්ව පරාජය කිරීමට ඔබේ නිර්මාණශීලී අලෙවිකරණ ක්‍රමවේදයන් උපකාරී වනු ඇත. ගනුදෙනුකරුවන් සමග පවතින විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබ වග බලාගත යුතුය. විවාහක තුලා ලග්න හිමියන්ගේ පෞල් ජීවිතය මෙම මාසය තුළ ඉතා සුහදශීලී සහ ආදරණීය වනු ඇත. කලක් තිස්සේ සහකරු හෝ සහකාරී සමග පැවති මතභේද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකිවන අතර දෙදෙනා අතර අන්‍යෝන්‍ය බැඳීම තවදුරටත් ශක්තිමත් වේ. ප්‍රේම සම්බන්ධතා පවත්වන අයට මෙම මාසය අතිශයින්ම සුබදායකය. තම සම්බන්ධතාවයට පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය සහ අනුමැතිය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකිවන අතර විවාහ මංගල්‍ය කටයුතු සැලසුම් කර ගැනීමටද මාවත විවෘත වේ. අවිවාහක තුලා ලග්න හිමියන්ට තම සිතට ගැලපෙන රූප සම්පන්න සහ ප්‍රසන්න පෞරුෂයක් ඇති සහකරුවෙකු හෝ සහකාරිකයෙක් මුණ ගැසීමට මෙම මාසය තුළ ඉතා ඉහළ ප්‍රවණතාවයක් පවතී. අධ්‍යාපන කටයුතු වල නිරත තුලා ලග්න සිසු සිසුවියන්ට මෙම මාසය සුබදායකය. විශේෂයෙන්ම සෞන්දර්ය, විද්‍යාවන්, නැටුම්, විලාසිතා නිර්මාණකරණය, වාස්තු විද්‍යාව සහ මාධ්‍ය හදාරන සිසුන්ට තම සහජ දක්ෂතාව උපරිමයෙන් ප්‍රදර්ශනය කරමින් කැපී පෙනෙන ප්‍රගතියක් ලැබිය හැක. තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට තමන්ගේ ආකර්ශනීය පෞරුෂය සහ පැහැදිලි sannivedanaya නිසා ඉහළ ලකුණු ලබා ගැනීමට හැකි වේ. කෙසේ වෙතත් අධික ලෙස විනෝදාංශ, මිතුරු ඇසුර හෝ සමාජ මාධ්‍ය වෙත කාලය වැය කිරීම නිසා පාඩම් වැඩ අතපසු කර ගන්නේ නැතුව දැඩි ලෙස එම කටයුතු වල නිරත වීමට වග බලාගත යුතුය.
සෞඛ්‍ය පැත්තෙන් බලන කල අගෝස්තු මාසය තුළ තුලා ලග්න හිමියන් පොදුවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විඳිනු ඇත. මනස ප්‍රසන්නව සහ සැහැල්ලුවෙන් පවතින බැවින් මානසික සුවතාවය ඉතා ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත් මුත්‍රා වාහිනී පද්ධතිය වකුගඩු සහ සම ආශ්‍රිත විය කෙසේ වෙතත් මුත්‍රවාහිනී පද්ධතිය වකුගඩු සහ සම ආශ්‍රිතව මතුවිය හැකි සුළුසුළු ආබාධ පිළිබඳව තරමක් සැලකිලිමත් විය යුතුය. ප්‍රමාණවත් පරිදි පිරිසිදු ජලය පානය කිරීම සහ කෘත්‍රිම බීම වර්ග පාලනය කිරීම වැදගත් වේ. තෙල් සහ පැණි රස අධික ආහාර ගැනීම සීමා කර දෛනිකව ශරීරයට සැහැල්ලු ව්‍යායාම ලබා දීම මගින් ශාරීරික යෝග්‍යතාවය මැනවින් රැකගත හැක. විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින තුලා ලග්න හිමියන්ට මෙම මාසය තුළ බලාපොරොත්තු සහගත ප්‍රතිඵල හිමි වේ. විශේෂයෙන්ම සංචාර කරමුණු සංස්කෘතික හුවමාරු වැඩසටහන් හෝ කලාත්මක ක්ෂේත්‍රවල පුහුණු වීම සඳහා විදේශගත වීමට උත්සාහ කළ අයට ඉතා පහසුවෙන් වීසා සහ ලියකියවිලි කටයුතු සපුරා ගැනීමට හැකිවනු ඇත. විදේශයන්හි වසන මිතුරන් හෝ ඥාතීන් හරහා ඔබට වටිනා තොරතුරු හෝ තෑගි භෝග ලැබීමට ඉඩ ඇත. මෙම අගෝස්තු මාසය ඔබේ ජීවිතයට සතුට සහ සමබරතාවය රැගෙන එන කාලයකි. කෙසේ වෙතත් බාහිර අලංකාරයට සහ විනෝදාස්වාදයට අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීම පාලනය කර ගැනීමෙන් ඔබේ ආර්ථික ස්ථාවරත්වය දිගුකාලිනව රැකගත හැක.